ලෝකයේ වෙනස් කරන සිහින බොහෝ විට පටන් ගන්නේ පුංචි තැනකින්. 1976 වසරේදී ලෝකයේ නොදන්නා පුංචි ගරාජයක යාළුවන් දෙදෙනෙක් තමන්ගේ සිහින යථාර්ථය කරන පරිගණකයක් සාදන්න පටන් ගත්තා. ඒ සිහිනයට නමක් තිබුණා ඇපල්. ඒ වෙලාවේ කිසිවෙකුට විශ්වාස නොවූ අදහසක් ඔවුන්ගේ සිත් තුළ තිබුණා. මිනිස්සුන්ට ආපසු ලස්සන හා බලවත් යන්ත්‍රයක් අපි සාදමු කියලා. ඒ අදහසට පණ දුන්නේ ස්ටිව් ජොබ් කියන තරුණයෙක්. ඔහු විශ්වාස කළේ මිනිසුන්ට තාක්ෂණය භාවිතා කිරීම සරල සහ ආසාවෙන් කළ හැකි දෙයක් විය යුතු බවයි. ඇපල් කියන නාමය දැන් ලෝකයේ සෑම කොනකම හඳුනා ගන්නා විශ්වාසය සහ නවෝත්පාදනය සංකේතය බවට පත් වුණා. ඔහුගේ ජීවිතය පුරාම ස්ටිව් ජොබ් එක දෙයක් විශ්වාස කරා. සිහින දැකීම නවත්වන්න එපා. ඒ මොහොතේ මතුවුණු සිහින ලෝකයේ වෙනස් කරන නිර්මාණ බවට පත් වුණා. අද ඇපල් නාමය යටතේ බිහි වූ නිෂ්පාදන ලෝකයේ මිලියන ගණනක් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරමින් ඉදිරියට යනවා. ඔහු අපිට ඉගැන්වූ එකම පාඩම මේකයි. නවෝත්පාදනයේ සරලත්වය සහ දූරදර්ශී දැක්ම. මේ තුන එකට එකතු වුණාම ලෝකය වෙනස් කළ හැකි බවයි.